welcome back to my YouTube channel සතුනි මනිල්ෂා. ඔන්න ඉතින් කාලයක් තිස්සේ මං YouTube එකට වීඩියෝ දැම්මේ නැහනේ. ඔන්න ඉතින් මේ හදන්නේ ආපහු මගේ YouTube channel එකත් එක්ක මගේ වීඩියෝ දාන්න. ඉතින් මේ වෙන්නේ අද වීඩියෝ එකේ අපි අප්‍රේල් මාසයේ අවුරුදු උත්සවයක් කරා. ඒකේ වීඩියෝ ආතල් සහ සුන්දර සිදුවීම් ගොඩක් තිබ්බා. ඉතින් මම ඒවා එක පෙරට එකතු කරලා ඕගොල්ලන් එක ලස්සන වීඩියෝ එකක් කරන් ආවා. බලන්නකො ඉතින් ඔයාලත් හොඳයිද කියලා. ඉතින් මේ වීඩියෝ එකේ මුලින්ම මම මේ දාලා තියෙන්නේ අපි අවුරුදු උත්සවේ තියන්න දින දාගත්තෙත් 15නේ. අපි ඉතින් ඊට දවස් දෙකකට විතර උඩදී තමයි මේ තෑගි ටික ඔක්කොම පැක් කරලා ඉවර කරගත්තේ. ඉතින් ඒ වගේ වීඩියෝ තෝරන්නේ ඉතින් දාන්න. ඉතින් මම ඒ ටිකත් එකතු කරේ ඒ හින්දා මුලින්ම තියෙන්නේ ඒකයි. ඊට පස්සේ මේ තියෙන්නේ අපි අවුරුදු උත්සවයේ වෙනුවෙන් අපේ ගමේ කොල්ලෝ කෙල්ලෝ ටික එකතු වෙලා එදා දවසට කලින් දවසේ හරි ලස්සනට අපේ පිට්ටනිය සරස ගන්න උදව් කරා. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ ගත්තු පුංචි වීඩියෝ ක්ලිප් ටික. බලන්නකෝ. හොඳ ඒවා ඉස්සරහට එකතු වෙලා ඉන්න. ඔය ඉතින් කතාවක් තියෙනවනේ කැමරා කාචයට අහුසු වෙන්නේ හොඳ දේවල් කියලා. ඉතින් පේනවනේ ඉතින් අපේ මල්ලිලා ටික අපිට සෑහෙන්න සහයක් දුන්නා මේ වැඩේ ලස්සනට කරගන්න. කලින් දවසේ ඉතින් අපි සෑහෙන්න විනෝද වුණා පිට්ටනියේ. මේත් ඉතින් ඒ වගේ සුන්දර අවස්ථාවක්. ඊට පස්සේ ඉතින් අපි අවුරුදු උත්සවය වෙනුවෙන් වැඩ කරන්න කියලා ගමේ කෙල්ල කොල්ල ටික ඔක්කොම පිට්ටනියට එකතු වෙලා සෑහෙන්න වැඩ දොගයක් කරා. ඉතින් මේ තියෙන්නේ අපේ මල්ලිලා ටික එකතු වෙලා අපිට ගැමිගයක් ගහලා දෙනවලු කියලා හිතාගෙන අර යුද්ධ කරන්න යනවා වගේ ටැක්ටරි එක ඔක්කොම අල්ල නැගලා මේ කට්ටිය පිදුරු ගේන්න යන ගමන් තමයි මේ වීඩියෝ ටික අරන් තියෙන්නේ. බලන්නකෝ ඉස්සරහට ඉතින්. මේ ඉතින් මේගොල්ලන් පිදුරු එකතු කරනවා. මං ගියේ නැහැ. ඒ නිසා වීඩියෝ කරන්න බාර දීලා තිබ්බ කෙනා හරි ලස්සනට වීඩියෝ කරලා තියෙනවා. ඒකට තෑන්ක්ස් කරන්න ඕනේ මේ වෙලාවේ. ඉතින් කොහොම හරි සත්තු ඉන්නවා ඇති කියලා මං කියලා යවුවත් මේ උන්දලා තියෙන හදිස්සියට පිදුරු එකතු කරලා තියෙන්නේ ඔහොම තමයි. බලන්නකො ඉතින් හරිම විනෝදයක් තමයි අරන් තිබ්බේ. එන ගමන් ඉතින් මේ විදිහට තමයි මේ කට්ටිය ටැක්ටරේ ඇවිල්ලා තිබ්බේ. පොඩි ළමයින්ගේ ආසාවන් ඉතින් ඕන දෙයක් කරපු දෙන් කියලා අපිත් ඉතින් බලාගෙන හිටියා. ඉතින් මේ වෙලාවේ කියන්න ඕනේ ට්‍රැක්ටර් එක අරන් ගිහපු රියදුරු මහතා බොහොම පරිස්සමට ළමයි ටික අරන් ආවා. වැඩ කෑල්ලකුත් දැම්මා. ඉතින් YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරනවා කියලා කිව්වට පස්සේ වැඩ කෑල්ලකුත් දාලම තමයි ට්‍රැක්ටරේ ගෙනාව බඩු ටික බාන්න ගත්තේ. ඉතින් බලන්නකො මේ වෙලාවේ වුණ දේවල්. මේ තමයි මගේ වත්තම. ඉතින් මේ වෙලාවේ කියන්න ඕනේ මේ තමයි අපේ ගමේ කොල්ලෝ ටික. ඇත්තම කිව්වොත් එහෙම අවුරුදු උත්සවයේ වෙනුවෙන් මේ හිටපු කොල්ලෝ ටික සෑහෙන්න මහන්සි වුණා. ඒක මේ වෙලාවේ කියන්න ඕනේ. ඇත්තටම ගමේ පොදු වැඩක් කරනකොට මෙහෙම අපේ පොඩි ළමයි ටික එකතු වෙලා ඉන්නවා දකිද්දි මාරම සතුටුයි. ඔයාලට ඉතින් ආපහු තෑන්ක්ස් කරනවා මේ වැඩේ උදව් කරගන්න හැමෝම එකතු වෙලා මට දුන්න සහයෝගයට. බලන්නකො ඉතින් මේකත් මේ තමයි ඉතින් අපේ ගමේ කෙල්ලෝ ටික. මොනවා වුණත් දුකට සැපට අපිට උදව් කරන්න ඉන්නේ ඔච්චර තමයි පේනවනේ ඉතින් වෙන මහන්සිය. හරි ඉතින් ඔච්චර වෙලා මම ඔයාලත් එක්ක බෙදාගත්තේ අවුරුදු උත්සවයට කලින් දවස්වල වුණ දේවල්නේ. මේ තමයි අවුරුදු දවසේ උදේ. ඉතින් අපේ සමිති ශාලාවෙන් අපි පුටු ටික අරගෙන ගිහිල්ලා සේරම අපි පිට්ටනියට අරන් ගිහිල්ලා එතන සරස ගන්න උදව් වුණ වෙලාව තමයි මේ. YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න යන්නේ. ඉතින් අද දවසේ මොකද වෙන්නේ කියලා බලන්නකෝ. අවුරුදු
මොනා වුණත් මේ වෙලාවේ මේක ගැන කියන්න ඕනිමයි. ඉතින් මේ වෙලාවේ මේ ගැමි ගෙදරක් ගහනවයි කියලා අපේ කොල්ල ටික එකතු වෙලා කලින් දවසේ ඉඳන් වැඩේ කෙරුවත් අපිට පොඩි සිදුවීම් කිහිපයක් වුණ නිසා අපි එදා හවස ඒ වැඩේ කරන එක නතර කරා. ඊට පස්සේ අපි ආපහු උදේ තමයි මේ ගැමි ගෙදර ගහන්න පටන් ගත්තේ. හැබැයි ඉතින් හිතුව තරම් වැඩේ සාර්ථක කරගන්න බැරි වුණා. හැබැයි ඉතින් කියන්න ඕනේ මගේ කොල්ල කෙල්ලගේ සහාය නිසා හරි ලස්සන ගැමිගයක් මේ වෙලාවේ අපි නිර්මාණය කරගත්තා. ඉතින් ඒ වෙලාවෙත් උදේ වරුවේ අපේ ගෑල් ළමයි ටිකයි පිරිමි ළමයි ටිකයි එකතු වෙලා අවසානයේ ලස්සනට හදලා දුන්නා. ඉතින් ඒ වෙලාවෙත් ගත්තු ආතල් සිදුවීම් ටිකක් තමයි මේක දිගට යන්නේ. බලන්නකෝ. මේ ඉතින් ඔයාලා දකින්නේ එදා අවුරුදු උත්සවයේ දවසේ උදේ මේ අවුරුදු උත්සවේ පටන් ගන්නකොටම අපේ නංගි තව නංගි කෙනෙකුයි එකතු වෙලා උදේ ලස්සන ආරම්භයක් කරන් දුන්නා. ඊට පස්සේ අපේ පළවෙනි තරඟ විදියට අපි කණමුට්ටු බින්දන තරඟ තිබ්බා. ඒකේ ගත්ත වීඩියෝ ක්ලිප් එකක් තමයි මේ ඔයාලත් එක්ක එකතු කරගන්නේ. ඒ වගේම මගේ චූටි පැටව ටිකත් ලස්සනට නැටුම් වලින් දායකත්වය දුන්නා. ඉතින් පේනවනේ මගේ බැට්ටු ටික ලස්සනට නටන විදිය. ඒකත් බලන්නකෝ. ඉතින් මම ඒකත් දැම්මා. ඉතින් එදා අවුරුදු උත්සවයේ දවසේ හරි ලස්සනට අපේ තරඟ ගොඩක් සංවිධානය කරලා තිබ්බා. ඉතින් වීඩියෝ එකට ඒ ඔක්කොම එකතු කරන්න බැරි නිසා පොඩි පොඩි වීඩියෝ කැලි තමයි මම මේ එකතු කරලා තියෙන්නේ. මේ ඉතින් සංගීත පුට තරඟේ යන වෙලාවේ ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. බලන්න ඉතින් ඔයාලත් අපේ හැමෝම විනෝද වුණා. හරිම සතුටින්. ඒ වගේම තමයි මේක තමයි ඇවිල්ලා ඔයාලා ගොඩක් ආස කරන තරගේ අවුරුදු උත්සවයක දැන් වෙනකොට මේක නැතුවම බැරි තරගයක් නේ. ඉතින් බලන්නකෝ ඔයාලත් මේ වීඩියෝ එක. ඔන්න ඉතින් පැණි බම්බර ඉවරනවත් එක්කම ආපහු අපේ නංගිලාගේ තිබ්බ ලස්සන නැටුමක් තමයි මේ. මේකෙදි ඉතින් වීඩියෝ ක්ලිප් එකක් දැම්මා. ඉතින් නැත්තම් මේගොල්ලන් තරහා වෙනවනේ නංගිලාගේ ඔය විතරක් දාලාලු කියලා. ඔන්න ඉතින් ඕලා එකක් දැම්මා.
ඉතින් කොමෙන් කොහම හරි ලස්සන අවසානයක් එකේ දවස ගෙවිලා ඉවර වෙනකොට මේ තමයි අපේ අන්තිම හරියේදී තිබ්බ තරඟ කඹෑදීම. අපේ වැඩිහිටි තරඟකුත් තිබ්බා, පොඩි අයටත් තිබ්බා. ඉතින් මේ තියෙන්නේ වැඩිහිටියන්ට තිබ්බ තරඟේ. ගොඩක් ඉතින් විනෝද වුණා. මොකද කාලයකට පස්සේ අවුරුද්දකට සැරයක් කරන එකත් එක්ක ගමේ මිනිස්සුන්ගේ සහයෝගයත් එක්ක හරි ලස්සනට මේ වැඩේ අපිට ඉවර කරගන්න පුළුවන් වුණා. ඔයාලා ඉතින් බලනවා ඇති අවුරුදු උස්සේ පුරාවටම තිබ්බ නැටුම් විතරද කියලා. නෑ අපි අවුරුදු උස්සේ තියන්න ඕන තරඟ ගොඩාක් අපි තිබ්බා. හැබැයි ඉතින් අවුල වුණේ වීඩියෝ කරන්න කියලා ෆෝන් එක දීලා තිබ්බ කෙනා අතුරුදහන් වෙලා අන්තිමට වීඩියෝ ටික නැති වුණා. ඉතින් වීඩියෝ කරපුවාගෙන් තමයි දාලා මම මේ වීඩියෝ එක හදන්නේ. නැටුම් විතරක්ම නෙවෙයි ඉතින් හැම තරඟයක්ම වගේ තිබ්බා. ඉතින් අන්තිම වෙලාවේ කියන්න ඕනේ අවුරුදු උත්සවයට ගොඩාක් කට්ටිය අපිට සහාය දැක්වුවා. අපිට තෑගි අරන් දුන්නා, සල්ලි දුන්නා, එදා ඇවිල්ලා අපිට උදව් කරා. හැම දෙයකටම ඔයාලට ගොඩාක් ස්තුතියි. එදා ඒ වෙලාවේ හැමෝටම ස්තුති කරන්න බැරි වුණත් ඔන්න මේ වෙලාවේ ඔයාලා හැමෝටම ස්තුති වෙනවා. අපේ අවුරුදු උත්සවය ලස්සනට කරගන්න දක්වපු සහයෝගයට. ඉතින් මල්ලිලාටත්, නංගිලාටත්, නැන්දලාටත්, මාමලාටත් හැමෝටම ආපහු මේ වෙලාවේ ස්තුති කරනවා අවුරුදු උත්සවයේ වැඩ ලස්සනට කරගන්න දක්වපු සහයෝගයට. ඉතින් ලබන අවුරුද්දෙත් අවුරුදු උත්සවය කරන්න බලාපොරොත්තුවෙන් තමයි අපි මේ අවුරුද්දෙත් මේ වැඩේ ලස්සනට ඉවර කරේ. කොච්චර බාධක ආවත් අපි නැවතුනේ නැහැ. අපි ලස්සන අවසානයක් එක මේ හැමදේම ඉවර කරා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ වීඩියෝ එකට ලයික්, කමෙන්ට් කරන්න. ආදරෙයි මගේ යාළුවෝ හැමෝටම. Thank you.